පුංචි අපේ ශ්‍රද්ධා. අද නම් ගොඩක් රස්නේ නේද? මීට වැඩිය රස්න ප්‍රදේශ කොච්චරනම් තියෙනවද? එහෙනම් කියන්නකෝ වැඩියෙන්ම කොහෙටද රස්නේ කියලා? ඒ රස්න ප්‍රදේශයට ගියාම ඒ රස්න ප්‍රදේශේ නම මතක් කරන විතරක් නෙමෙයි අපිට ඒක ඉබේම කියවෙනවා. මට නම් පොඩි ඉඟියක් ලැබුණා. අද අපි මොකක් ගැනද කතා කරන්නේ කියලා. එහෙනම් ඉතින් අපි අපේ පුංචි යාළුවන්ටත් කියමුකෝ අද අපි කතා කරන්න යන්නේ මොකක්ද කියලා. ඊට කලින් අපි අපේ වැඩසටහන ආරම්භ කරලිමු. එහෙනම් අපි ආරම්භ කරමු පුංචි ඔයාලගේ පාට ලෝකය හැඩ කරන පුංචි අපේ ශ්‍රද්ධා. මම ජනිදු දාන. මම ජනිදු මන්සිත. ඉතින් පුංචි යාළුවනේ අද අපි කතා කරන්න යන්නේ ලෝකෙ ලොකුම කාන්තාරය ගැන. අපිට මේ කාන්තාරයේ නම රස්නේ ප්‍රදේශවලට ගියාම ඉබේම කියවෙනවා. හරියට සහරා කාන්තාරය වගේ කියලා. එහෙනම් අද අපි කතා කරමු ලෝකේ ලොකුම කාන්තාරය වෙන සහරා කාන්තාරය ගැන. ජීවත්වන පරිසරයේ ගංගා, ඇටදොල, කඳු වැටි, ගිනි කඳු ආදියෙන් පිරුණු පරිසරයක් තමයි අපවට තියෙන්නේ. ඉතින් සහරා කාන්තාරය කියන්නේ ඊටමත් වෙනස් පරිසර පද්ධතියක් තියෙන ප්‍රදේශයක්. ඉතින් අපි පුංචි යාළුවන්ට කාන්තාරයක් කියලා කිව්වහම මතක් වෙන්නේ වැලි වලින් පිරිච්ච ඉමක් කොනක් නොපෙනෙන හරිම භයානක තැනක් වගේනේ. ඒ වුණාට සහරා කාන්තාරය කියන්නේ ඒ වගේ තැනක් නෙමෙයි. අපිට ගොඩක් වටින හරිම දුර්ලභ පාෂාණ වලින් යුක්ත ප්‍රදේශයක් තමයි මේ සහරා කාන්තාරය කියන්නේ. සහරා කාන්තාරය අප්‍රිකානු මහද්වීපයේ උතුරු කොටසේ වර්ග කිලෝමීටර් 9.2ක් පුරා පැතිරිලා තියෙනවා. ඒ වගේම පුංචි යාළුවනේ මේ සහරා කාන්තාරයේ හරහා ගමන් කරන ස්ථීර ගංගාවල් දෙකක් තියෙනවා. ඒ තමයි නයිල් සහ නයිජර් කියන ගංගා දෙවර්ගය. එහෙනම් දැන් අපි අපේ පළවෙනි විශේෂාංගය තමයි බලන්න යන්නේ. එහෙනම් අපි ඉක්මනින් අපේ පළවෙනි විශේෂාංගයත් බලලෙමු. එහෙනම් මේ තමයි පුංචි හපන්නු. අද පුංචි හපන්නු විශේෂාංගයෙන් ආදරණීය දූල පුතාලට ලස්සන ගීතයක් අරගෙන එනවා. දුවේ පුතේ එදා ගුවන්විදුලියේ ළමා පිටියේ ලස්සන ළමා ගීත ගොඩාක් බිහිවුණා. මේ ලස්සන ළමා ගීත අතරින් අතිශය ජනප්‍රිය ගීතයක් තමයි අපි ඊළඟට අහන්න ලෑස්ති වෙන්නේ. මේ ගීතයේ නිවාඩු කාලය ගැන තමයි කියවෙන්නේ. මේ ගීතයේ ගේය පද රචනය එදා ළමා පිටියේදී හැඳින්වුවේ කරු අයියා කියලා මේ පුද්ගලයාව. ඔහු තමයි ප්‍රවීණ කලාශිල්පී කරුණාරත්න අබේසේකර මහත්මයා. මේ ගීතේ සංගීතය නිර්මාණය කරන්නේ කුලරත්න තෙන්නකෝන් සංගීතවේදියා. මේ ගීතේ මුල් ගායනය එදා ළමා පිටියේ ළමා ගායන ශිල්පිනියක් වුණු ප්‍රවීණ ගායන ශිල්පිනී චන්ද්‍රානි ගුණවර්ධන මහත්මිය. අද මේ ගීතය අහන්නේ ඔබ හොරණ සුරත් කලායතනයේ සංගීතය හදාරන මගේ ආදරණීය පුංචිම පුංචි දුවල පුතාලගේ කටහඬින්. Hi, hi,
ඉතින් අපි අපේ පළවෙනි විශේෂාංගයත් බලලා ආවනේ. අපි අපේ පුංචි යාළුවන්ට කියමුකෝ මේ සහරා කාන්තාරය ගැන තව විස්තර ටිකක්. ඉතින් පුංචි යාළුවෝ දන්නවද මේ සහරා කාන්තාරයේ උෂ්ණත්වය අපි හිතනටත් වඩා ගොඩක් වැඩි. දිවා කාලයේදී මේ සහරා කාන්තාරයේ උෂ්ණත්වය සෙන්සියස් අංශක 50 සිට ෆැරන්හයිට් අංශක 122ක් දක්වා ඉක්ම යනවා. බටහිරින් අප්‍රිකානු මහද්වීපයත් උතුරින් ඇට්ලස් කඳු වගේම මධ්‍යධරණීය මුහුදත් නැගෙනහිරින් රතු මුහුදත් දකුණින් අර්ධශුෂ්ක කලාපයත් පවතිනවා. ඒ වගේම පුංචි යාළුවනේ අපිට මේ සහරා කාන්තාරයේදී සත්තුත් දකින්න ලැබෙනවා. ඒ අතරින් හරිම ප්‍රසිද්ධ සතෙක් තමයි ඔටුවා. ඒ වගේම භයානක විදිහට ඉන්න ගෝනුස්සුත් ඒ වගේම හරිම විසගෝර සර්පේනුත් අපිට මේ කාන්තාරයේදී හම්බ වෙනවා. ඕයේ දැන් පුංචි යාළුවන්ට කාන්තාරය කියලා කිව්ව ගමන් මතක් වෙන්නේ හිස් භූමියක් නේද? නෑ. සහරා කාන්තාරයේ ශාක වර්ග 500ක් පමණ සහ උරගයන් විශේෂ 100ක් සහ නේවාසික කුරුල්ලන් 90ක් හා ශීරපායි සතුන් 70ක්ද ජීවත් වෙනවා. ඉතින් අපි පුංචි යාළුවොත් අසනීපෙන් ඉන්නව ඇතිනේ. දැන් තමයි වෙලාව අපේ පුංචි යාළුවන්ට ලිටල් ඩොක්ටර්ගෙන් වෛද්‍ය උපදෙස් ටිකක් ගන්න. මටත් පුළුවන්ද? ඒකනේ අනේ කිව්වේ අසනීපෙන් ඉන්න හැමෝටම කියලා. ඔයාටත් පුළුවන්. එහෙනම් අපි යන් ඩොක්ටර්ව හම්බෙන්න. නෑ ඩොක්ටර්ව හම්බ වෙන්න යන්න ඕනේ නැහැ. ලිටල් ඩොක්ටර් එනවා. අපිවයි අපේ පුංචි යාළුවයි බලන්න. එහෙනම් මේ තමයි ලිටල් ඩොක්ටර්. මගේ බඩ රිදෙනවා. මොකක්ද ඔයාගේ නම? මගේ නම සෙනුක ඩොක්ටර්. සෙනුක මොකද මේ ගොඩක් අමාරුවෙන් වගේ? අමාරු නැද්ද ඩොක්ටර්? ඊයේ ඉඳලම බඩේ කැක්කුම. ඔයා ඊයේ රාට මොනවද කෑවේ? ඊයේ රාට මුකුත් කෑවේ නෑ ඩොක්ටර්. හැබැයි උදේ පාන් කෑල්ලක් නම් කෑවා. අයියෝ බලන්නකෝ වැරදි වැඩක් නේ කරලා තියෙන්නේ. ඇයි ඩොක්ටර් මොකද්ද? කවදාවත් හිස් බඩ ඉන්න හොඳ නෑ. අනික හිස් බඩේ ඉඳලා පිටි කෑම කෑවම ગેස්ට්‍රයිටිස් හැදෙනවා. ඒ කියන්නේ ඩොක්ටර් මට ગેස්ට්‍රයිටිස්ද ඩොක්ටර්? ආයේ කවදාවත් හිස් බඩේ ඉන්න එපා. අනික හිස් බඩේ ඉඳලා පිටි කෑම කෑවම ગેස්ට්‍රයිටිස් හැදෙනවා. එතකොට ආවෙ ලෙඩ වෙනවා. මං ආයේ පරිස්සම් වෙන්නම් ඩොක්ටර්. පරිස්සම් වෙනවා වගේම ලෙඩ හදාගන්නේ නැති වෙන්න වග බලා ගන්න ඕන. අනික ඔයාගේ යාළුවන්ටත් මේ ගැන කියන්න අමතක කරන්න එපා. හොඳයි ඩොක්ටර් ස්තුතියි. ඉතින් අපේ පුංචි යාළුවා සෞඛ්‍යමත්ව ඉන්නත් අමතක කරන්න එපා. ඉතින් මේ සහරා කාන්තාරය කියන්නේ නිතර වැලිකුණාටු හමන ප්‍රදේශයක්. සහරා කාන්තාරය තාම සම්පූර්ණයෙන් ගවේෂණය කරලා නැහැ. පුංචි යාළුවෝ දන්නවද මේ සහරා කාන්තාරයේ ඉතිහාසය ගැන? මේ සහරා කාන්තාරය කියන්නේ මීට අවුරුදු 5000කටත් 10000කටත් කලින් ශාක වර්ග විශාල ප්‍රමාණයකින් යුක්තව තිබ්බ ප්‍රදේශයක්. ඔව්. එහෙනම් දැන් අපේ සහරා කාන්තාරය ගැන පොඩි විස්තර ටිකක් කතා කරානේ. දැන් අපි අපේ අනිත් විශේෂාංගයට යමු. ඉතින් පුංචි යාළුවනේ අපි ටිකක් වෙලා ඉඳලා දැන් සහරා කාන්තාරය ගැන කතා කළානේ. මොකද කියන්නේ? අපි යමුද කවි වගයක් අහලෙන්න. මේවා කවි කිව්වට නිකම්ම කවි නෙමෙයි. අපේ සාම්ප්‍රදායික ජන කවි. අයියේ මම ජන කවියක් කියන්නද? ඉතින් පුංචි යාළුවෝ දන්නවද අද අපි මේ ජනිත මල්ලි කියන්න යන ජන කවි වර්ගය? මේ තමයි ඔලින්ද කවි. ශ්‍රී ලාංකීය ඉතිහාසයේ අවුරුදු කාලයේදී කාන්තාවන් අතර අතිශයින්ම ප්‍රසිද්ධ ක්‍රීඩාවක්. ඔලින්ද කෙලියේදී ඔවුන්ගේ සතුටට එක්ක එන මේ කටට එන වචන වලින් හදාපු කවි තමයි ඔලින්ද කවි කියන්නේ. එහෙනම් ඉතින් අපි අපේ ජනිත මල්ලිගේ කවියත් අහලෙමුකෝ. දොඩං කපාලා ඇඹුල් තනාලා නාට යන සැටි බාලා කලු සේලේ ඇඳලා නෙරිය තියාලා මිදුලේ සක්මන් කරයි කලු දහසක් දීලා වලලු තනාලා දෑතේ අතලා බාලයි කලු දුනුගේ මලසේ උළුගේ ඇඳි පිට ඔලිඳ කෙලින සැටි බලං කලු. ඉතින් අපි අපේ ජනිත මල්ලිගේ කවියත් අහලා ආවනේ. අපි අපේ ඊළඟ විශේෂාංගයත් බලලෙමු.
එහෙනම් මේ තමයි පුංචි අපිට ජන කවි. පුංචි අපිට ජන කවි. ඔන්න ඉතින් යාළුවනේ අතීතයේ අපේ ජනතාව විවිධ ක්ෂේත්‍ර ඔස්සේ ජන කවි ගායනා කරලා තියෙනවා. ඉතින් ඒ ජනතාව මෙහෙම ජන කවි ගායනා කරලා තියෙන්නේ එයාලගේ පාළුව කාන්සිය මහන්සිය නිවා ගන්න. එහෙනම් අද අපි එදා ජනතාව කුඹුරේද කියපු ලස්සන ගොයම් කවියක් කියමු. එහෙනම් ඔයාලා අහගන්නකෝ. තෙල් ගාලා හිස පිරන්නෑනෝ ඇටවැල අරගෙන බැඳගන්නෑනෝ සීලේ ඉනවට ඇඳගන්නෑනෝ ගෝයම් නෙලාන්නට යමු අපි නෑනෝ. එහෙනම් ඉතින් යාළුවනේ මම අදට ගිහිල්ලා එන්නම්. ඔයාලා සතුටින් පරිස්සමින් ඉන්න. පුංචි අපිට ජන කවි. ඉතින් අපි අපේ විශේෂාංගයත් බලලා ආවනේ. පුංචි යාළුවෝ දන්නවද මේ සහරා කාන්තාරයේ තියෙන විශේෂත්වයක්? අද කාලේදී අපේ ගමන් බිමන් අපිට පහසු කරවන වාහනවලට අවශ්‍ය ඛනිජ තෙල් සැපයීම ගොඩක් ලෙස සපයන්නේ මේ සහරා කාන්තාරයෙන්. ඔව් දැන් අපි කතා කරමු කාන්තාරයේ නෞකාව ගැන. දැන් ඉතින් පුංචි යාළුවෝ හිතනවා ඇති කාන්තාරයේ වතුර නැතුව කොහෙද නෞකාවක් කියලා. නෑ. මිනිසුන් ඔටුවව ප්‍රවාහණයට ගන්න නිසා ඔටුවව තමයි කාන්තාරයේ නෞකාව කියලා හඳුන්වලා තියෙන්නේ. ඉතින් මේ ඔටුවට මොළි දෙකක් තියෙනවා. මේ මොළි දෙකේ ඔටුව ජලය රඳවගෙන ඉන්නවා. ඒක හින්දා ඔටුවට පුළුවන්ලු අවුරුදු ගණනාවක් ආහාර හා ජලය නැතුව ජීවත් වෙන්න. ඉතින් අපේ පුංචි යාළුවෝ දන්නවද මේ